අයිබෝන් ගම්පහ විකාශනයෙන් කරන විශේෂ මතක් කිරීම තමයි ඔන්ලයින් පන්ති ක්‍රියාවලිය 6 වෙනි කණ්ඩායම ආරම්භ කරනවා හරියටම අද රාත්‍රියේ 7ට ඔන්ලයින් විදියට අපේ එපික් ස්ටුඩියෝ එකේ ඉඳලා. ඉතින් ලංකාවේ ඉඳලා පිටරට ගිහපු කට්ටියට ඒ වගේම ලංකාවේ ඉඳගෙන ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කට්ටියට සියලු දෙනාටම ආරාධනා කරනවා PLC ප්‍රෝග්‍රෑමින් සහ HMI සම්බන්ධව ඔබට ඔන්ලයින් විදියට ඉගෙන ගැනීමට අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාව ඔබ ඒ කරගන්න. ඉතින් ඕක තමයි අපේ ආරාධනාව. ඉතින් ඉස්සෙල්ලාම කෝස් එකක් කරන්න කලින් කෝස් එකෙන් ඇත්තටම අපිට මොකද්ද වෙන්නේ මේ මාස 3ක කෝස් එකක් රුපියල් 30000ක කෝස් එකක් මේක ප්‍රතිඵලය මොකද්ද අපිට ප්‍රයෝජනවත් වෙයිද ඉතින් මේ සම්බන්ධව තමයි අද දවසේ රාත්‍රියේ 7ට අපි සාකච්ඡා කරන්නේ ලංකාවෙන් පිටරටට ගිහිල්ලා උදාහරණයක් අපි හිතමු පිටරටක ඉන්නවා හොටෙල් ඉන්ඩස්ට්‍රි එක අපි හිතමු හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා ඉතින් එයාට ඕන ඒ මේන්ටෙනන්ස් පැත්ත කොහොමද IoT විදියට මොඩිෆිකේෂන් එකක් කරලා ලස්සනට මේක කන්ට්‍රෝල් කරන්න. ඉතින් මේ වගේ දේවල් ඔන්න ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. තවත් කෙනෙක් ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරගෙන තමන්ගේ නිර්මාණයන් කරමින් මැෂින් හදන කට්ටිය. ඉතින් ඒ කෙනෙක්ට තමන්ට ඔටෝමේෂන් විදියට අලුත් දේවල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔන්න මේ කෝස් එක ගොඩක් වැදගත්. ඒ වගේම ලංකාවේ කොහේ හරි ඉන්ඩස්ට්‍රි එක ඒ කියන්නේ උදාහරණ ෆැක්ටරි එක වැඩ කරන කෙනෙක් ඉන්නවා තාමත් PLC සහ HMI ගැන දන්නේ නැහැ. නමුත් ඒවත් එක්ක නිරන්තරයෙන් ගැටෙමින් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කෙනෙක්ටත් මේක ඉතාමත් සුදුසුයි. ඒ වගේම විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලයෙන් දැන් ඔන්න අවුට් වෙන්න ඉන්නේ. නමුත් PLC ගැන ඉගෙන ගන්න තාම අවස්ථාවක් හම්බුන්නේ නැහැ. ඔන්න අවස්ථාව දිනවා. ගම්පහ පික් ආයතනයට ඇවිල්ලා පිළිවෙලකට PLC ඉගෙන ගන්න ෆිසිකල් කෝස් එකකුත් තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් ඔන්ලයින් කෝස් එකෙත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න ඔන්ලයින් කෝස් එක සම්බන්ධව. ඉතින් මීට පෙර ඔයා මැසේජ් එකක් දාලා මේ වෙද්දි බලාගෙන ඇති කොහොමද අපි මේකට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඔබට අපි එවනවා අපේ WhatsApp group link එක group එකට සම්බන්ධ වෙන්න. group එකට අපි දානවා අපේ රාත්‍රී 7ට පටන් ගන්න පළවෙනි දවසේ 100ක් නොමිලේ පවත්වන මේ course එක සම්බන්ධව ඔයාලට log වෙන්න තියෙන link එක. ඉතින් ඒ link එක ඔස්සේ ඔබට ගිහිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් හරිම සරල දෙයක් තියෙන්නේ. Google Meet හරහා තමයි අපේ ක්ලාස් එක තියෙන්නේ. ඉතින් ඔයාලට ඇවිල්ලා අද දවසේ සාකච්ඡා කරන්න පුළුවන්. මොකද්ද මේ course එකෙන් වෙන්නේ? අපි කොහොමද මේ course එක කරන්නේ? සහ මේ course එකේ මේ වටිනාකම අපිට ඇත්තටම උපයා ගන්න පුළුවන්ද? ඉතින් මේ course එක සාර්ථකයිද? live උගන්වන practical වල අපිට experience එකක් හම්බ වෙයිද? ඉතින් මේ වගේ ප්‍රශ්න කෙනෙක්ට අහන්න පුළුවන්. මතක තියාගන්න තවත් දෙයක් තමයි මේක වයස් සීමාවක් නැහැ සහ ඔබගේ වෘත්තීය මට්ටම කොමක් වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ පන්තියට විශ්වවිද්‍යාලවල ඉගෙන උගන්වන ආචාර්යවරු මේක ඉන්නවා. ඒ වගේම කම්පැනි වල අයිති කට්ටිය. හරිද? කම්පැනි ඕනර්ස්ලා මේක ඉන්නවා. ඒ වගේම මැනේජ්මන්ට් ලෙවල් එකේ කට්ටිය. ඒ කියන්නේ අපි ගත්තොත් ඉන්ජිනියරින් මැනේජර් විදිහට ඉඳලා එයා ඊටත් වඩා තව ගත්තොත් එහෙම එයාගේ වෙන කම්පැනි එකක් පවත්වා ගන්න හරිය. නැත්නම් ඒකේ තියෙන සොලියුෂන් වලට හරිය ඔටෝමේෂන් ඇප්ලයි කරන්න කොහොමද කියලා බලාගන්න ඉන්න කට්ටිය ඉන්නවා. ඉන්ජිනියර්ස්ලා ඉන්නවා. ටෙක්නීෂියන්ලා ඉන්නවා. ඉතින් මේ වගේ අපි ගත්තොත් ඉලෙක්ට්‍රීෂියන්ලා එතකොට මෙකැනිකල් කරන අපේ මහත්තුරු ඉතින් මේ සියලු දෙනා මේකට සම්බන්ධයි. මතක තියාගන්න වෘත්තීය මට්ටම කුමක්වත්. ඒකයි කියන්නේ. වෘත්තීය මට්ටම කුමක්වත් මේ පාඨමාලාව විවෘතයි. ඔබේ වයස් සීමාව කුමක්වත් මේ පාඨමාලාව විවෘතයි. ඒකෙන් අදහස් වෙන්නේ අවුරුදු 20ට අඩු කට්ටිය ගන්න නැහැ කවුරුත්. කවුරුත් ඒක 20ට අඩු කට්ටිය සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න එපා. මොකද මේ ඔන්ලයින් කෝස් එක පවත්වන්නේ ඇඩ්වාන්ස් විදියට අපිට ඉගෙනීම අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ සඳහා සූදානම් වෙන්නේ සුදුසු වෙන්නේ මේ ඉන්ඩස්ට්‍රි ඉන්න එක්ස්පීරියන්ස් එකක් තියෙන කට්ටිය තමයි. ඉතින් එන සියලු දෙනාටම ජය වේවා. අපි හම්බෙමු රාත්‍රී 7ට 7 සිට සාකච්ඡාව අපි ආරම්භ කරනවා. ඉතාමත් හොඳින් ඔබට මේ කෝස් එක සම්බන්ධව වැඩි විස්තරාත්මක දේවල් ලබා දෙනවා. ඉතින් PLC ගැන සහ HMI ගැන කිව්වහම HMI වර්ග 4ක් PLC ගත්තාම PLC A to Z ඔයා කොහොමද මැෂින් ඔටෝ මැනුවල් දාන්නේ ප්‍රෝග්‍රෑම් ලියන්නේ එක එක අලුත් ක්‍රම අලුත් අප්ඩේට් එකක් විදිහට ඔබට ලබා දෙනවා. ඉතින් මේ සියල්ල පිළිබඳව ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ කෝස් කරපු කට්ටියගේ අවුට්පුට් එක ඔයාලට මම හිතන්නේ මීට කලින් ඕන තරම් උදාහරණ සහිතව රටේ ලෝකෙ බලන්න තියෙන්න ඇති. ඉතින් මේක තමයි ඉපික් ආයතනයේ විශේෂත්වය. අවුරුදු 10ක කෝස් කරලා මේකත් අත්දැකීම් මත තමයි ඔබට අලුත් දේ ඔන්ලයින් විදිහට අරගෙන එන්න අපි සූදානම් කරලා තියෙන්නේ. සියලු දෙනාටම ජය වේවා. ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 7 ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 7 මොකද අපේ පන්තියට සම්බන්ධ වෙනවා ඕස්ට්‍රේලියාව ඒවත් වගේම අපි ගත්තොත් නවසීලන්තය ඒ වගේම නැත්නම් අපි යුරෝපීය රටවල් වල ඩෙන්මාර්ක් ඔය වගේ රටවල් වලත් අපේ කට්ටිය සම්බන්ධ වෙනවා එපික් ආයතනෙට. ඉතින් ගොන පිටට ඉන්න කට්ටියට මතක් කරනවා ඔබ ලාංකිකයෙක් විදියට අලුත් අප්ඩේට් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අපි ගත්තොත් එහෙම සෞදිය වෙන්න පුළුවන් මාල්දීව වෙන්න පුළුවන් දකුණු කොරියාව වෙන්න පුළුවන් ඕනම රටක ඉඳන් ඔබ ලංකාවේ වේලාව හරියට මතක තියාගන්න රාත්‍රී 7ට අපි ගෲප් එකේ අප්ඩේට් එකක් ලබා දෙන්නම්. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. රාත්‍රී 7 සිට අපි කතා කරමු කොහොමද මේ කෝස් එක කරන්න කියලා.